මේ වීඩියෝ එක පුළුවන් නම් ෂෙයා කරන්න. මේක පුංචි ඉල්ලීමක්. ඒක මහා පිංකමක්. අපි මහන්සිලා වැඩ කරනවා. ඒ වැඩ කරන්නේ අපේ ධාතු මන්දිරය හදා ගන්න ඕන නිසා. ඒ ධාතු මන්දිරයේ වැඩ ඉන්න මාගේ ලෞතර බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන අදිෂ්ඨානය ඇති කරගෙන මහා වැසි මැද්දේ අපි සැරින් සැරේ නතර කර ආපහු පටන් අර ගන්නවා. ලොකු මහන්සියක් අරගන්නවා අපි මේ කිහිප දෙනා. අපි ගොඩක් කටින් ආරාධනා කළෙත් නැහැ. මොකද අපිට විශ්වාස නැහැ වැස්ස කොයි වෙලාවෙ කඩාගෙන වැටෙයිද කියලා. ඉතින් ඒක නිසා අපිට පුළුවන් හැටියට දැන් දවස් දෙකක් තිස්සේ අපි මේ මහන්සි වෙලා මේ කොන්ක්‍රීට් එක දාගන්න උත්සාහ කරනවා. අපේ ස්ලැබ් එක ධාතු මන්දිරයේ සුගන්ධ කුටියේ. ඉතින් මෙත්මුනි මහා සෑය අවුරුද්දකට වඩා අඩු කාලයකදී නිමා කරනකොට බොහෝ පිරිසක් ආවා. මේ වෙලාවෙත් ගොඩක් අය අහනවා එන්න. හැබැයි අපිට හරියට ස්ථීර විදියට වචනයක් කියන්න බෑ එන්න කියලා. මොකද හේතුව වහිනවා, ආපහු පායනවා, ආපහු වහිනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඒ නිසා අපි ටික අපි පුළුවන් හැටියට මේ වැඩේ කරගන්නවා. ඉතින් කට්ටිය ටිකක් ප්‍රමාණවත් නැති නිසා මමත් අද මහන්සි වෙලා ගොඩක් වැඩ කරා. ඉතින් ඒ නිසා අද මේ වෙලාව හවස 4යි. තව ටිකකින් ධර්මදේශනාවකට වැඩම කරන්න තියෙනවා. කෙසේ නමුත් හර්ම මහන්සියෙන් මේ වැඩේ කරා. ඉතින් ඔබට පුළුවන් කමක් තියෙනවා නම් මේක ෂෙයා කරලා අපිට ආධාර උපකාර ලබා දෙන්න. මේ ස්ලැබ් එක යට හදනවා භික්ෂු කුටි 20ක්, භාවනා කුටි 20ක් අපි නිර්මාණය කරනවා. ඉතින් ඒක මහා පින්කමක්, අටමහා කුසල් අතර අග්‍රගණ්‍ය පින්කමක් තමයි භික්ෂු කුටි භාවනා කුටි නිර්මාණය කිරීම. ඉතින් මේ වීඩියෝ එක බලලා මට බනින්නත් පුළුවන්. ඒක සෑහමෝටම විවෘතයි. Tamanට තියෙන ආකාරයට දන් දීම තමයි අපි පුරුදු කර යුත්තේ. ඉතින් ඒ දන් දෙන්න අකමැති අය බනිනවා. ඒ නිසා කැමති අයට මේ වීඩියෝ එක කැමති අය මේක ෂෙයා කරන්න, අපිට උදව් කරන්න. මේක කරන්නේ මට නෙමෙයි, මේ බුද්ධ ශාසනය වෙනුවෙන්. අපි බණ අහන හාමුදුරුවෝ, බණ කියන හාමුදුරුවෝ ඉන්නවා, බණ අහන මිනිස්සු ඉන්නවා, මේ වගේ තැන් හදන හාමුදුරුවෝ ඉන්නවා, මේවට බයින මිනිස්සු ඉන්නවා. ඉතින් මේක තමයි විවිධාකාරයි. මේ විවිධාකාර සමාජය තුළ ගරහන අය ඉන්නවා, නින්දා කරන අය ඉන්නවා, අපහාස කරන අය ඉන්නවා. ඒ වගේම මේවා ඇගීමට ලක් කරලා අපිට උදව් කරන අයත් ඉන්නවා. ඉතින් අපි දුරකථන අංකයට අපිට කතා කරන්න. අපි ගොඩක් මහන්සිලා මේ වැඩේ කරන්නේ. ඉතින් මොකද එහෙම මහන්සි වෙන ප්‍රධානම හේතුව තමයි මේක අලුත් පන්සලක්, අලුත් නිර්මාණය වෙච්ච එකක්. මේ මහා රූස කැලෑවක් ලස්සන පන්සලක් බවට පත් කරන එක ලේසි පහසු නැහැ. ඒකේ දැන් 90%ක්ම වැඩ ඉවර වෙලා තියෙන්නේ. මෙත්මුනි මහා සෑය හැදුවා. ඒ වගේම දැන් ධාතු මන්දිරය හදාගෙන යනවා. ඒ ධාතු මන්දිරයත් හැදුවට පස්සේ භික්ෂු කුටි ටික හදලා ඉවර කරනවා. ඒ සියල්ල ලස්සනට ඉවර කරාට පස්සේ මේක මහා පුණ්‍ය භූමියක්, වන්දනා කරන්නට පුළුවන් පුණ්‍ය භූමියක්. දැන්ටත් බොහෝ පිරිසක් එනවා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා අපිත් එක්ක අත්වල බැඳගෙන මේ මහා පුණ්‍ය කර්මයේ එක කොටස්කරුවෙක් හරි බවට පත් වෙන්න. ඒ කොටස්කරුවන් බවට පත්වීම සංසාරයට අරගෙන යන මහා පින්කමක් බවට පත් වෙනවා. උදව් කළ සහ නොකළ හැම දෙනාටම බොහොම පිං. මේක ෂෙයා කරන්න. ඒක තමයි අවසන් ඉල්ලීම. තිරුවන් සරණයි.